Cái này sao? I want the red one. My friend, you here? Alright, how are you? Hello, big balance. කළ බලමු. ඉතින් මේ වගේ රැකට් එකක් වෙනවා මේ සල්ලි වලින් 66ක් 66000ක් විතර සිසි. කිටි සිසි. දැන් මම රෙඩ් බුල් එකක් 1200යි. ඒනවාට එළිය 750ට ගන්න පුළුවන්. ඒක තමයි පොරින් ප්‍රයිස් එක. දැන් මෙතන වතුර එහෙම සමහරවිට ඉන්දියන් කාර්යෝ ආවම අහනවා මේවා රත්තරන් වලින් මේ හදලා ගන්නේ. මේ ටී-ෂර්ට් එකක් 6000යි. මේක 28000යි. හයි යාළුවෝ. ඔන්න මම අද ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අත්‍තරම මේක අලුත් channel එකක්. මගේ පළවෙනි ෆස්ට් වීඩියෝ එක. අද මම ඔයාලට කියලා දෙන්නේ පැඩල් ගේම් එක ගැන. ඇත්තටම ටෙනිස් වගේ තමයි. සමහර කට්ටිය දන්නේ නැති පැඩල් කියන්නේ මොකක්ද කියලා. හැබැයි ලංකාවේ ගොඩක් කට්ටිය දන්නේ නැහැ කියන්නේ පැඩල් කියන්නේ මොකක්ද කියලා. කියන්නේ ඇත්තටම මාළු දැන් වෙන කන්ට්‍රීස් පෘතුගාල ඒ වගේ කියන්නේ ෆොරින් කන්ට්‍රි වල ඇත්තටම පැඩල් ගේම් එක ගොඩක් ෆේමස්. ටෙනිස් වගේම තමයි ටෙනිස් වගේ බෝලයක්. හැබැයි රැකට් එක වෙනස්. දැන් මම ඔයාලට කියලා දෙන්නම්. කියන්නේ පැඩල් කෝට් එක මම ඔයාලට පෙන්නන්නම්. පැඩල් රැකට් එක පෙන්නන්නම්. අපි යමු වීඩියෝ එකට. ඔන්න මං ගාව තියෙනවා පැඩල් රැකට් 3 බෝල් 3. දැන් අපේ ක්ලබ් එකේ නම Good Story Club. මේක ඇත්තටම අපි තමයි මේ බෝලේ හදන්නේ. කියන්නේ චයිනා වලින් ඉම්පෝට් කරන්නේ. ඒතකොට මේ Nox බෝලයක්. මේ කියන්නේ පැඩල් වලට තියෙන වෙනම බ්‍රෑන්ඩ්. දැන් මේක Nox බ්‍රෑන්ඩ් එකේ බෝලයක්. ඒතකොට මේක ඇත්තටම මම දන්නේ නැහැ මොකද්ද කියලා. මේක ඒක අපේ ගෙස් කෙනෙක් දාලා ඉවත් දැන් ඒ කියන්නේ ටෙනිස් වගේම තමයි මේ බෝල. ඒ කියන්නේ වෙනසක් නැහැ. ක්‍රිකට් බෝලම තමයි. දැන් මේක බම්ප් කරලා බලමු. දැක්කද? ඒ කියන්නේ මේවා ඒ කියන්නේ ටෙනිස් බෝල වලට වඩා ඒ කියන්නේ ක්‍රිකට් බෝල වලට වඩා ගොඩක් බම්ප් වෙනවා මේ බෝල. දැන් මේ තමයි පැඩල් රැකට්. ඒ කියන්නේ මේව තමයි රැකට් කියලා කියන්නේ. එතකොට දැන් මෙතන තියෙන බබලක් රැකට් එකක්. මේක එයාබෝචු එකක්. අද 2024 එඩිෂන් එක. දැන් සාමාන්‍යයෙන් මේ වගේ රැකට් එකක් වෙනවා මේ සල්ලි වලින් 66ක් 66000ක් විතර. ඒ කියන්නේ ඇත්තටම ගණන් මේවා. මේ ග්‍රිප් එකකුත් වෙනවා රුපියල් 1000ක් විතර. ඇත්තටම ගණන්. දැන් මගේ ගාව තව ඒ වගේම රැකට් එකක් තියෙනවා කවුන්ට් වේරෝන් කියලා. මේකත් සාමාන්‍යයෙන් ගණන්. ඇත්තටම හොඳ රැකට් එකක්. මම නම් කැමති මේ එයාබෝචු එකට. ඇත්තටම මේක ගොඩක් ඒ කියන්නේ ලයිට් වගේම ඒ කියන්නේ ගොඩක් පාස් මට ගන්නවා. දැන් මගේ ගාව තියෙන Adidas එක. කියන්නේ මේ බලන්න මේක රවුන්ඩ් ෂේප්. දැන් මේක ඩයමන්ඩ් ෂේප්. දැන් මම Adidas මේව නම් ටිකක් ගණන් බබලක් වලටත් වඩා පැඩල් කෝඩ් එක. සෝ මෙහෙම තමයි පැඩල් කෝඩ් එක තියෙන්නේ. ඒ කියන්නේ වටෙන්ම වීදුරු ගහලා තියෙන්නේ. පොඩි සින්දුවකුත් යනවා මම වැහෙනවත් දන්නෙත් නැහැ. මොකද මේවල බබල් සෙට් කරලා තියෙන්නේ වටේටම. මම මුලදී නම් කියලා දෙන්න. දැන් මේ තමයි තියෙන net එක. කියන්නේ ටෙනිස් වගේම තමයි ඉබට හයි කරලා තියෙන්නේ. මේකෙන් අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ටෙනිස් වගේම තමයි එකම net එක. හැබැයි මම දැකලා තියෙන සමහර ටෙනිස් කෝඩ් උත් මේ සයිස් එකකටම තියෙනවා. ටෙනිස් කෝඩ් එකට වඩා නම් ටිකක් ඒ කියන්නේ මම හිතන්නේ පොඩි ඒත් නෑ. මම හිතන විදිහට එක සමානයි. දැන් මෙතන මේම ගේට් එකක් වහලා තියෙනවා. මේම ගේට් එකක් ගහලා ඊට පස්සේ මෙතන ඉඳන් ආ වීදුරුව පටන් ගන්නවා. එතන උඩත් ගේට් එකක් තියෙනවා මෙහෙම කරලා. ඔයාලට පේනවද දන්නේ. මේක නම් ඉන්ඩෝර් එකක් අවුට්ඩෝර් එකක් නෙමෙයි. දැස්ස දවසට උනත් කිසිම බයක් නැතුව ගහන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් මෙතන ඉඳන් ග්ලාස් එක ඉරනවත් එක්ක මෙතන ඉඳන් ගේට් එක පටන් ගන්නවා. ඒකට මේ වගේම එහා පැත්තේ තියෙනවා. දැන් ඔයාලට පේනවද මෙතන බොක්ස් දෙකක් තියෙනවා. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ප්ලේ කරන්න කියලා. දැන් මේ එක පැත්තේ බොක්ස් එකක එක්කෙනෙක් ඉන්නවා අනිත් පැත්තේ බොක්ස් එකේ අනිත් එක්කෙනා ඉන්නේ. එතකොට මේ බොක්ස් එකේ ඉඳන් මේ පැත්තේ බොක්ස් එකට තමයි පළවෙනි සර්ව් එක දාන්නේ. එතකොට මේ සර්ව් එක මේ බොක්ස් එකේ දැන් මෙහෙම තියෙනව නේද? එහෙම ඉරක් ඒ ඉරට පිටිපස්සෙන් වැටුනොත් ඒ කියන්නේ බවුන්ස් වෙන්නේ නැතුව ඉරට පිටිපස්සෙන් වැටුනොත් ඒක අවුට්. ඒ කියන්නේ මේ බොක්ස් එක ඇතුලේ කොහොම හරි ඒක වැටෙන්න ඕන. දැන් බවුන්ස් එකක් වෙලා ඒක ගේට් එකේ යදුනොත් ඒකත් අවුට්. බට් වෝල් එක අවුලක් නැහැ. ඇත්තටම ටිකක් කම්ප්ලෙක්ස් තමයි මේකේ රූල් නම්. මම පස්සේ වෙලාවක ඔයාලට මැච් එකක් ගහන්න හරි කියලා දෙන්න. ඒ කියන්නේ මේ බොක්ස් හතරේ 4 දෙනෙක් ඉන්නවා. දැන් සර්ව් එකට විතරයි බොක්ස් එකේ මේ වැටෙන්න ඕනේ. ඊට පස්සේ කිසිම අවුලක් නැහැ. ඕන තැනක බවුන්ස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ප්ලේ කරන්න පුළුවන් එකපාරක් බවුන්ස් වෙලා. ඒ කියන්නේ බෝල් එකපාරක් බවුන්ස් වෙලා අපිට ප්ලේ කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙපාරක් බවුන්ස් වුණොත් ඒක අවුට්. ඒ කියන්නේ දැන් මේ කෝඩ් එකපාරක් වැටලා තව පාරක් වැටෙනවා ඒක අවුට්. දැන් මේක බවුන්ස් වෙලා වීදුරු වැටලා ඒ කියන්නේ වීදුරු එක බවුන්ස් එකක් බිම බවුන්ස් එකයි වීදුරු එක බවුන්ස් එකයි තුන්වෙනි බවුන්ස් එක බිම වැදුනොත් ඒක අවුට්. කොහොම හරි අපි මේ තුන්වෙනි බවුන්ස් එක බිම වැටෙන්න ඉස්සෙල්ලා රැකට් එකෙන් ගහන්නත් පුළුවන්. දැන් සර්ව් එක විතරයි බිම බවුන්ස් වෙලා ගේට් එකේ වැදලා අවුට් වෙන්නේ. ඊට පස්සේ ගේට් එකේ වැදලා අපිට ගන්න පුළුවන්. හැබැයි බිම බවුන්ස් වෙන්න ඉස්සෙල්ලා. දැන් අවුට් කියන්නේ දැන් ඩිරෙක්ට් හිට් වුණොත් ඒ කියන්නේ ගේට් එකේද බෝල් එකේද ඒ කියන්නේ කෙලින්ම ඩිරෙක්ට් ඒ කියන්නේ බවුන්සින් නැතුව හිට් වුණොත් ඒක කොහොමත් අවුට්. මේ බලන්න කොච්චර ලස්සනද කියලා.
දැන් අපේ නම් කෝඩ් දෙකක් තියෙනවා. good story කබලාන. රෝස පාටයි. හරිම ලස්සනයි. ඒ සාමාන්‍යයෙන් මේ වගේ කෝඩ් එක ප්ලේ කරන්න දැන් පැයකට 9000යි. එතකොට ඒක හතරකට බෙදුවම එකේට 2250ක් වගේ වැටෙනවා. ඒ කියන්නේ මේ බලන්න පුකුසෙකුත් යනවා. සිසිස් කිටි සිසිස් මේ පුකුස නම් ඔය අපේ ඔය වටේ නියබර්ස් ලගේ. ඒ කියන්නේ දැන් මිනිස්සු හැසිරෙනවා මෙහෙ පේනෝනේ සාමාන්‍යයෙන් කෑම જાති තියෙනෝනේ. ඒක නිසා උන් හොයාගෙන එනවා මෙහෙට. කියන්නේ මු ඉදී අපි ඉස්සෙල්ලා විලේජ් එකේ දැන් මෙහෙට ආවිල්ලා. මොකද දැන් විලේජ් එකේ වැඩිය ගෙස්ස නැහැනේ. ඒක නිසා දැන් මෙහෙට ආවිල්ලා කෑම જાති හොයාගෙන. දැන් මම මොකද්ද කියකින් ඉතින් සාමාන්‍ය ෆොරින් කෙනෙක්ට නම් මේක සාමාන්‍යයි. මොකද 2250ක් කියන්නේ සාමාන්‍යයි. දැන් අපිට එක ඒ කියන්නේ පැයකට 2250ක් ගෙවලා ගහනවා කියන්නේ ඉතින් ඒක ඉතින් අමාරුයි. අපිට නම් මේක එහෙම ලෝකල් ප්‍රයිස් එකකුත් කියන්නේ නැහැ. තනිකර ෆොරින් ප්‍රයිස් එකක් කියන්නේ. කියන්නේ ඇත්තටම අමාරුයි. දැන් කොළඹ ඉඳන් නම් ගොඩක් කට්ටිය ගහන්න එනවා සාමාන්‍ය 2500 කියලා. ඒ කට්ටියට ඒක ගාණක් නැහැ ඇත්තටම. දැන් අද නම් වැඩි අපිට බුකින් නැහැ. මේක ඇත්තටම ලොකුයි. දැන් මේ රෙස්ටුරන්ට් එකකුත් තියෙනවා අපි එහා පැත්තේ මේ වල් පේනවා. ඒක නම් දැන් වහලා තියෙන්නේ. අනිවාර්යයෙන් මම ඒ ගැන වීඩියෝ එකක් ගේන්න. ඒක පටන් ගත්ත ගමන් මේ බලන්න ලොකුවට good story cup කියලා ගහලා. වල් පේනවා. මේ තියෙන රිසෙප්ෂන් එක. දැන් මේක විකුණන දේවල් ඉඳන් ගොඩක් ගණන්. දැන් මේ ස්පාර්කින් වෝටර් එකක් කියලා තියෙන මේක වෙනවා රුපියල් 600ක් 600. ඒ කියන්නේ 600ක්. දැන් මේ වෝටර් එකකුත් වෙනවා රුපියල් 800ක්. මේක මම හිතන්නේ ලීටර් එකක් වන්න නැද්ද කොහෙද ලීටර්. ඒ කියන්නේ මිලිලීටර් 800ක් වගේ. අසබේ තියෙනවා පීච් ඇන්ඩ් මැන්ගෝ රුපියල් 1000යි. දැන් මම රෙඩ් බුල් එකක් 1200යි. ඒනවාට එළිය 750ට ගන්න පුළුවන්. ඒක තමයි ෆොරින් ප්‍රයිස් එක. දැන් මෙතන වතුර එහෙම සමහරවල් ඉන්දියන් කාරයෝ ආවම අහනවා මේවා රත්තරන් වලින් මේ හදලා කියලා. මොකද 800ට ඉන්දියාවත් එක බලද්දී කියන්නේ ඉන්දියන් වෙන කෙසල නම් අවුලක් නැහැ. සාමාන්‍ය ඉන්දියන් ජර්මන් වගේ කට්ටිය නම් හරි පෙරේතයි මේ කට්ටිය. දැන් බලන්න මේක ක්ලොත්ස් කියන දැන් මේ ටී-ෂර්ට් එකක් 6000යි. 6000 දිලා ටී-ෂර්ට් එකක් පිස්සු තමයි. දැන් මේ ෆ්‍රොක් එකක් තියෙන ලස්සන ෆ්‍රොක් එකක් බලන්න. මේක 28000යි. දැන් මේ ෂෝට් තියෙනවා. මේ ෂෝට් එකක් රුපියල් 13000. මේ টොප් තියෙන টොප් එකක් 14000යි. දැන් මෙතන මේ තියෙන හරි ලස්සන හැබැයි මේවා. දැන් මේක මොකද මේ ස්කර්ට් එක මේකත් 14000ක් වෙනවා. දැන් බලන්න අපිම මේ බ්‍රෑන්ඩ් එකේ good story club කියලා තියෙනවා. බලන්න දැන් මේක වෙනවා 2100ක් මේ බෝල් තුනම 2100ක්. අන්න ඉතින් ඒක එතන හොඳයි මේ අපේම බ්‍රෑන්ඩ් එකක් දැන් වෙන ක්ලබ් වල නැහැ. ඒ ගැට්ටිය සාමාන්‍යයෙන් හිට් හරි නොක්ස් හරි කරි ස්පොන්සර් කරන්නේ. දැන් මේක තමයි අපේ සිස්ටම් එක. පොඩ්ඩක් මම ඔයාලට සිස්ටම් පෙන්නන්න. අද නම් අපිට තියෙන එක ඒ කියන්නේ අද උදේ එක බුකින් එකක් තිබිලා තියෙනවා. ඊට පස්සේ තව බුකින් එකක් විතරයි. බුකින් දෙකයි තියෙන්නේ. එකක් තියෙන එකක් 6ට. ඉතින් එච්චර වැඩක් නැහැ. දැන් ලස්සනයි ඉතින් මේ කියන්නේ මම නම් දැන් හැමදාම වගේ පැඩල් ගහනවා. ඒ කියන්නේ මම නිකන් ඉන්න වෙලාවෙදි පැඩල් ගහනවා. I think it's too done from Vishal. It's like same like couple. Yeah, perfect. I'll get two letter. Slipping letter. Perfect. This is one. Because like the big four. Perfect. Thank you. Yeah. This is fine out, yeah? It's like okay. So then I'm going to for the full course. You can go guys 75 for 6,750 and 200. 700. Thank you. I want the red one. Which one? This one? No. My friend, you here? How are you? Hello. I want to pay before my friend. Okay. Please come. So, 225. 10,500 is 1.5 hour. No 16, so 90. You send me. Yeah, it's for 1 hour. Two. Yeah, it's for 1 hour. 2 is like 1.5 hour, 90. So it's different. Okay. So 30,500 for the food court, the petrol gas 375 for one person, for 2, 6, 750, and I think you want 2 hours. Okay. 6. Good. Perfect. Tell me if it's okay because this is Israel card. No, it's different. Okay, so I give you a cash. Pay. Try again, please. No, just a moment. I have no Let me idea. balance it. Oh, No. Where I put it?
Well, the tournament, if the players against us not good and we want to split, it's okay? What's tournament? Yes. Which tournament? It's not tournament. It's not tournament, it's like game. So 1 for 50. I think we don't know the rules very good of the battle. But No, what the difference if we order regular plays or we play tournament? Like, no, not tournament, it's like a normal game. You know 30, 50, 40, how to Okay, like yes. 30, 60? Yeah, Yeah. that's what it was. So one side we want to read like 6 games. Okay. 6 games, so... they know because Yeah, they know. So yeah, they know. They like to play. So if you like, so you can like not YouTube, so you don't know. So you can play with Hassan and you can play with this guy. So it's balanced. So one each partner know how to play. Oh, okay. Yeah, not you to one side, so you can like take 2 sides. Okay. Thank you. Thank you very much. හරි එහෙනම් අලුත් වීඩියෝ එකකින් වෙන දවසකින් හමු වෙමු. පුළුවන් අනිවාර්යෙන්ම මම ඔයාලට වීඩියෝ එකක් කරගෙන